හොඳයි. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සිළු දිනාටම දියවන්නා වෙසක් බොදු බැතිගී සරණිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රය අසිරිමත් සම්බුදු තෙමගුල සමරනු වස්. පසුගිය දින කිහිපය පුරාවට ඊටාම අලංකෘත විදුලි බුබුලු වලින් ඒකාලෝක වුණා. අප මේ භූමියට පැමිණියාම ඒ සොඳුරු මොහොතේ දැනුණු සිත් පහන් කරවන හැඟුම මෙත්කයි කියා වචනෙන් විස්තර කරන්නට බෑ. මේ දියවන්නාව අහසේ තරු පොකුරු විසිරුණු දියවන්නා අහස් තලාවේ වෙසක් සඳ පායලා තිබුණේ තව බොහෝ වේලාවකින් වෙසක් සඳ පායන්නේ හරියට ඒ උතුම් සම්බුදු තෙමගුල යලි යලිත් සිහිපත් කරන්නට වගේ. මුළු මහත් ලෝකයාටම ඒ උතුම් නිවන් මඟ පෙන්වා දුන් ඒ තිලෝගුරු නාමය වෙනුවෙන් පුරා වසර 2568ක් මුළුල්ලේ කෙතරම් පුද පූජා පවත්වන්නට ඇද්දැයි මේ දියවන්නාවට පායා තියෙන ඒ සඳ සාක්ෂි දරාවේ. අනුරාධා ඒ පුදපෙත් අතරට මේ දියවන්නා වෙසක් බොදු බැතිගී සරණිය බැතිගීයෙන් පිදෙන ආමිස පූජාවක් බවට පත්වේවි. ඔව් සෞම්‍ය. තවමත් වෙසක් සඳ පායලා නැතත් ඒ සඳ එළියෙන් නැවෙන බෝපත් සිලිසිලියෙන් දියවන්නා රැලිසරෙන් මේ දල්වා තිබෙන ආලෝකයෙන් අප හැමතෙම පසක් කරන්නේ බුද්ධ භාෂණයේ දාර්ශනික සත්‍යයි. ඉතින් බුදු ගුණ පිළිබඳ බුදුබණ පිළිබඳ සැකසුන අපේ පෙර පරපුර ගායනා කළ පැතිගේ සමුච්චයකින් ලෝතුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ පුදන්නටයි අපේ මේ සූදානම. හොඳයි. සියල්ලටම ප්‍රථම මේ කටයුත්ත ආරම්භ කරන්නට පැමිණි මේ සම්භාවනීය අමුත්තන් සිහිපත් කිරීම අපේ යුතුයකමක්. ඒ නිසා අද දියවන්නා වෙසක් බොදු බැතිගී සරණිය වෙනුවෙන් මෙහි සපමිනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමනි ඊටාම ගෞරවයෙන් මේ මොහොතේ අප පිළිගන්නවා. ඒ වගේම නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මැතිණියවත් ඉතා ආදරයෙන් අපි මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ගරු සභානායක අමාත්‍ය බිමල් රත්නායක මැතිතුමනි ඔබගේ පැමිණීම අපට ගෞරවයක්. ඒ වගේම තමා විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගායන්ත කරුණාතිලක මැතිතුමනි ඔබතුමන්ගේත් පැමිණීම අපිට සුවිශේෂී. ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය කුෂානි රෝහණ දිර මැතිණිය ඇතුළු පැමිණ සිටින ඒ මහලේකම් මඩුල්ල ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු අනෙකුත් අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඒ සෑම සිළු දෙනාම ආදරණීය ඔබ සෑම සිළු දෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගනිමින් අප ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ වෙසක් මංගල්‍යයක් වේවා. අනුරාධා මේ දියවන්නා වෙසක් බැතිගී සරණිය මේ බැතිගී ගීතාවලිය සංවිධානය වෙන්නේ ගරු කතානායකතුමාගේ අනුශාසනා පරිදි ඒ වගේම පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ඇතුළු ඒ සමස්ත සෑම සියලු කළමනාකාරීත්වය ඒ සියලු දෙනාගේම අනුශාසනා යටතේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමයේ ඇතුළු බොහෝ පිරිසකගේ වෙහෙස මහන්සියෙන් ඒ වගේම සෞම්‍ය කියන්න ඕන අද හරිම සුවිශේෂී දවසක්. මොකද දන්නවද? දියවන්නා වෙසක් බැතිගී සරණියක් ප්‍රථම වතාවට තමා මේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුල පවත්වන්නේ. මින් ප්‍රථමත් මේ වගේම වැඩසටහනක් තිබුණත් ඒ කතානායකතුමාගේ නිල නිවසේදී තමා සෞම්‍ය පැවැත්වුවේ. අනිවාර්යෙන් අනුරාධා මේ ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පාර්ලිමේන්තු පරිශ්‍රය තුල මේ ආකාරයෙන් බැතිගී සරණියක් සංවිධානය වෙන්නේ. ඉතින් මම ඔබට කලින් කිව්වා වගේ ඔබ තව සුළු මොහොතකින් දකින්නට පිළිවන් වේවි ඔබට මේ වෙසක් සඳ දියවන්නා අහසේ පායා ඇති මොහොතක ඒ දියවන්නාවට පිසගෙන එන සිසිල් සුළඟෙන්
පාර්ලිමේන්තු බෝ සමිඳුන්ගේ බෝපත් සෙලවෙන විට දැනෙන ඒ පින්බර හැඟුම කෙසේනම් වචනයෙන් විස්තර කරන්නද? මේ වෙසක් සැරසිලිවල විදුලි ආලෝකය, වෛවර්ණ ආලෝකය ඊට එක් වූ කල මේ දර්ශනය මොනතරම් සොඳුරු දර්ශනයක්ද කියන දේ තව සුළු මොහොතකින් ඔබට දැක බලා ගන්නට අත්විඳින්නට හැකියාව ලැබේවි. ඇත්තටම සෞම්‍ය මේ වෙසක් මංගල්‍යයේ මේ දියවන්නා වෙසක් බැතිගේ සරණේ හැම අංගයකටම පූර්වාපර කතාවක් තියෙනවා. ඔබ දකින මේ දිය මත පාවෙන නෙළුම් මල්, සුලගේ ලෙලෙන දජ, මේ වේදිකා, මේ සියල්ලටම මහන්සි වූ කෙනෙක් මෙතන ඉන්නවා. සමහර විට ඔවුන් ඔබ නොදන්නවත් ඇති. ඒ වගේම සමහර අය නිහඬව ඇති. ඉතින් දියවන්නා සරණිය ආරඹන්නට පෙර ඒ සියලු දෙනාටම අනේක වාරයක් පින්. අනිවාර්යෙන්ම අනුරාධා. ඒ පසුපස දැවැන්ත ව්‍යායාමයක් තිබෙනවා, වෙහෙසක් තිබෙනවා. අද මේ වේදිකාවේ අපි පිරුවට ඇඳගෙන මෙහෙම කතා කරාට මේ සඳහා මේ වේදිකා තනන්නට, මේ ආලෝක ධාරාවන් දල්වන්නට මුළු පාර්ලිමේන්තුවම මේ අයුරින් ඊටාම සොඳුරු සිතුවමක් බවට පත් කරන්නට බොහෝ දෙනෙක් මහන්සි වුණා. ඒ පිරිස ඔබ කිව් ආකාරයටම අපි නැවත නැවතත් සිහිපත් කරන්නේ ඔවුන්ට ඒ පුණ්‍යානුමෝදනා සිදු කළ යුතු නිසා වෙන්මයි. හොඳයි. අද දවස බොහොම සුවිශේෂී දවසක් කියලා අපි කිව්වා. කාරණා කිහිපයක් හින්දා ඒ සුවිශේෂත්වයේ තියෙනවා. වාද්‍ය ශිල්පීන් තිදෙනෙක් හැරුණකොට ඔබ විශ්වාස කරනවද ගරු කතානායකතුමනි, සභානායකතුමනි, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමනි, මේ සෑම සියලු කටයුත්තක්ම සංවිධානය කරා වගේම මේ බැතිගී කණ්ඩායමේ ඉන්නේ මේ වාදන කටයුතු සිදු කරන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අය. එහෙමත් නැත්නම් අනුබද්ධ ආයතනවල අපේම සහෝදර සහෝදරියන්, සමාජික සමාජිකාවන්. මෙතන ඉන්නවා ශ්‍රී ලංකා පොලිසියේ අපේ ආදරණීය මහත්වරුත් මේ කටයුත්තට සම්බන්ධ වෙලා. ඒ නිසා මේක හරි ලස්සන වැඩක්. අපි ඒ ගැන තව ඉදිරියේදී ඔබට කියන්නම්. ඉතින් මහලේකම්තුමියනි, මා හිතන්නේ අනුරාධා අපේ මහලේකම්තුමියට අනිවාර්යෙන්ම මේ මොහොතේ අභිමානයක් දැනෙනවා. අනිවාර්යයෙන්ම සෞම්‍ය. එතුමිය අනිවාර්යෙන්ම හිතනවා මෙතරම් සැඟවුණු දක්ෂතා තිබෙන පිරිසක් අපි අතර ඉන්නවද කියලා. මොකද මමත් බැලුවා. මමත් මුල් වතාවට දන්නේ විශාරදවරියකුත් ඉන්නවා. සිතාරය වාදනය කරන්න පුළුවන්. ඊටාම හොඳ ගායකයෝ ඉන්නවා. සංගීත අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඉතින් මෙතරම් දක්ෂතා තියෙන පිරිසක් සැඟවුණු දක්ෂතා සහිතව ඇයි එහෙම ඉන්නේ? ඒ නිසා මම හිතන්නේ මේක ඊටාම වටින අවස්ථාවක්. ඒ අභිමානය ප්‍රධානියා විදිහට මහලේකම්තුමියට දැනෙන මොහොතක්. අනිවාර්යයෙන්ම සෞම්‍ය. බුදුන්ට සිදු කරන ආමිස පූජාවක් ලෙස මේ කී මල්දම් පිදුමට මහලේකම්තුමිය ඇතුළු ලේකම් මඩුල්ලේ අනුශාසනා අපිට නිබදවම ලැබුණා. ඉතින් ඒ ගෞරවයත් ලබා දෙමින් ආරාධනා කරනවා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය කුෂානි රෝහණදීර මැතිණියට ඔබ සැම පිළිගන්නා ලෙසට. ආයුබෝවන් සියලු දෙනාටම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමනි, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්ලි සාලි මැතිතුමා මෙති නොසිටිය එතුමාවත් ආදරයෙන් සිහිපත් කරනවා. නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මැතිණියනි, පාර්ලිමේන්තුවේ සභානායක ගරු විමල් රත්නායක මැතිතුමා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහත්මයා, සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ඇතුළු සියලුම සම්භාවනීය ආරාධිතයන් සහ ඔබ සියලු දෙනාගෙන් අවසරයි.
2025 වර්ෂයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමයේ විශේෂ ව්‍යාපෘති කමිටුවේ සංවිධානයෙන් සහ අනුග්‍රහයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සහ දෙපාර්තමේන්තු ප්‍රධානයන්ගේ මෙහෙයවීමෙන් සහ අපගේ ගරු කතානායකතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන් පවත්වනු ලබන මෙම දියවන්නා බොදු බැති ගී සරණිය වෙනුවෙන් අපගේ ආරාධනය පිළිගෙන මෙහි සැපැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමාටත් නියෝජ්‍ය කාර්ක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මැතිතුමිය පාර්ලිමේන්තුවේ ගරු සභානායක බිමල් රත්නායක මැතිතුමා විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා විපක්ෂ නායක ලේකම් සුරංග රණසිංහ මහත්මයා බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යපෙරුම මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් වයිකේ රංගික මහතා කර්නල් එන්.එන්. අබේසේකර මහතා සහ පාර්ලිමේන්තු බෞද්ධ සංගමයේ කටයුතු සඳහා අපට නිරන්තරයෙන් දායකත්වයේ සපයනු ලබන උදේනී මුතුකුඩ මහත්මිය සහ පවුලේ සමාජිකයන් පාර්ලිමේන්තු පොලිස් කොට්ටාශ භාර සහකාර පොලිස් අධිකාරී මහතා වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරීන් ලංකා බැංකු පාර්ලිමේන්තු ශාඛා කළමනාකාරීන් න්‍යාය නිලධාරීන් ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථානාධිපති ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ ස්ථානාධිපති පාර්ලිමේන්තු තැපල් ශාඛාවේ ස්ථානාධිපති ඇතුළු ඔබ සැම පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් මම මේ අවස්ථාවට ඉතාමත්ම සාදරයෙන් පිළිගනු ලබනවා. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කියන්නේ විවිධ ජාතීන්ට ඒ වගේම විවිධ ආගම් වලට අයත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගෙන් සැදුණු පුංචි පවුලක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ආගමික සංහිඳියාව වගේම ජාතික සංහිඳියාවටත් හොඳම උදාහරණයක් තමයි අපේ මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය. රාජකාරී කටයුතු වලදී ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරන මේ කාර්ය මණ්ඩලය මේ වගේ අවස්ථාවලටත් ඒ ජාතීන් ඒ ආගම් වලට අයත් උත්සව සැමරීමේදී එකවන්ව ඉතාමත්ම සහයෝගයෙන් ක්‍රියාත්මක වෙනවා. රාජකාරියට කිසිසේත්ම අවහිරයක් නොවන පරිදි ඉතාමත්ම කෙටි කාලයක් තුළදී දින 10ක් 12ක් වැනි කාලයක් තුළදී සංවිධානය වෙමින් මෙවැනි ගී සරණියක් සඳහා පුහුණු වීමට මේ බැති ගී කණ්ඩායම තුළ වූ උද්‍යෝගය මම ඉතාමත්ම ඉහළින් අගය කරනවා. ඒ වගේම කලින් අපේ සෞම්‍ය ඒකනායක නිවේදක මහත්මයා කිව්ව ආකාරයටම මේ අය ගායන හැකියාවෙන් පමණක් නොවේ වාදන හැකියාවනුත් පරිපූර්ණ වූ ඉතාමත්ම සුවිශේෂී පිරිසක් කියන එක පාර්ලිමේන්තුවේ මහ ලේකම් හැටියට මටත් මහා අභිමානයකින් කියන්නට පුළුවන්. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි මේ වෙසක් උත්සවයේ කටයුතු ආරම්භ කළපු දවසේ ඉඳන් මේ පාර්ලිමේන්තු පරිසරය ඉතාමත්ම අලංකාරව සරසවන්න මූලිකත්වයේ ගත්තු සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය සහ උන්ට නායකත්වයේ දුන් සම්බන්ධීකරණ ඉංජිනේරු ලලිත් අධිකාරි මහතා ඒ වගේම ආහාර පාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය ඇතුව නිවාඩු දිනවලදීත් රාජකාරියට වාර්තා කරමින් පසුගිය දිනවල මේ සියලු සැරසිලි කටයුතු ඔවුන් විසින් ඉටු කළා. ඒ වගේම අපේ පාර්ලිමේන්තු පොලිසිය නිලධාරී මහත්මීනුත් මේ සඳහා විශේෂ උද්‍යෝගයන්ගේ කටයුතු කළා. දියවන්නා බොදු බැතිගී සරණිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 9ේම දෙපාර්තමේන්තු ප්‍රධානීන් වගේම සියලුම කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ සහයෝගය වගේම සහභාගීත්වයක් ලැබුණා. ඉතින් මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සමාජිකයන්ට ඒ වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය පිරිනැමීමට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අද මේ අවස්ථාවට සහභාගී වන ඔබ සියලු දෙනා වෙනුවෙන් කෙටි ආහාරයක් සහ පානයක් පිරිනැමීමට අනුග්‍රහය දක්වන්නා වූ නෙස්ලේ ආයතනයටත් අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වීමට කටයුතු කරන පාර්ලිමේන්තු හැන්සාඩ් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුති වෙනවා. ඒ වගේම මේ අවස්ථාව විචිත්‍රවත් කරමින් අපිට ගෞරවයක් එක් කරමින් මේ අවස්ථාවට සැපෙමිනි අපේ පාර්ලිමේන්තුවේ කතානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමාටත් ගරු සභානායක බිමල් රත්නායක මැතිතුමාටත් ඒ වගේම නියෝජ්‍ය කාර්ක සභා සභාපතිනි අපේ හේමාලි වීරසේකර මැතිණියටත් එමෙන්ම විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතාටත් මැතිතුමාටත් ස්තුති කරන්නට නැවත වතාවක් මම මගේ ස්තුතිය පිද කරන්නට කැමතියි. ඒ වගේම සියලුම
අනුබද්ධිත කාර්ය මණ්ඩල සමාජිකාවන්ට ඔවුන් දැක් වූ සාමූහික වෑයුම වෙනුවෙනුත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඉතින් සමගිය සහ සහජීවනය අර්ථවත් කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මේ දියවන්නා බොදු බැති ගී සරණිය රස විඳීමට ඔබ සැමට ආරාධනා කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි ගරු මහලේකම්තුමිය. ඔබතුමිය විටින් විට මේ පුහුණුවෙන් කටයුතු අධීක්ෂණය කර අනුරාධා. ඒ දේත් මේ පිරිසට ශක්තියක් ධෛර්යයක් වුණ වගත් අප ගෞරවයෙන් යුතුව මේ මොහොතේ සිහිපත් කරනවා. අද මේ බැති ගීතාවලියේ ආරම්භම සනිටුහන් කරමින් ලෝකවාසී සියලු දනන්හට ප්‍රඥාවේ ආලෝකය උදා වේවා කියන පැතුම පෙරදැරිව අද මේ වෙසක් පහන් කුඩු සංකේතාත්මකව මේ මොහොතේ ආලෝකවත් කරන්නට තමයි අපේ මේ සූදානම. ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමන්ට. අප ආරාධනා කරමු ගරු කතානායකතුමනි, අපේ සම්බන්ධීකරණ ඉංජිනේරුතුමා මඟ පෙන්වාවී ඔබතුමන්ට සංකේතාත්මකව මේ දල්වන්නා වූ ආලෝකයෙන් මේ දැල්වෙන්නා වූ පහන් ආලෝකයෙන් සියලුම මෝහාන්ධකාර දුරු වී ප්‍රඥා සිතුවිලි පහළ වී අපගේ සසර ගමන කෙටි වෙන්නට වේවා හේතු වාසනා. සියලු සිත් නිවි පහන් වේවා, මුළු ලොවම මිනිසත් කමින් බබලන යුගයක් උදා වේවා. ඒ සඳහා ධර්මයේම මග වේවා. ඒ පැතුම පෙර දැරිව අද දවසේ මේ සත්කාර්ය ආරම්භ කරන්නට අපි ලෑස්ති. ඔව් සෞම්‍ය, මහලේකම්තුමියගේ කතාවේදීත් කිව්වා මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ හරිම සංහිඳියාවකින් යුතුව කියලා. ඒ වගේම ආගමික සහජීවනයකුත් ඒ ඇතුලේ තියෙනවා කියලා. ඔබ හැමෝම දන්නවා මේ ස්ථානයේදීම අපි නත්තල් උත්සවයක් පැවැත්වුවා. ඒ වගේම තමා හින්දු ආගමික බැතිමතුන් වෙනුවෙන් තයි පොංගල් උත්සවයකුත් පැවැත්වුණා. ජාති ආගම් ભેදයකින් තොරව හැමෝම ඒ අවස්ථාවට එකාමෙන්ම එක් වුණා. අනිවාර්යෙන් පාර්ලිමේන්තුව කියන්නේ ජාතික සංහිඳියාවේ සංකේතයක්, පරමාදර්ශයක්. කිව්වොත් ඒකේ වරදක් නැහැ. ඉතින් මේ හැම දෙයකම ගරු කතානායකතුමාගේ මඟ පෙන්වීම විශාල ශක්තියක්, ආශිර්වාදයක් බවට පත් වුණා. ගරු කතානායකතුමනි, ඒ ආශිර්වාදය, ඒ මඟ පෙන්වීම කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිගින් දිගටම ලැබෙන්නට අවශ්‍යයි. ඉතින් ඊටාම ගෞරවයෙන් යුතුව ඔබතුමා ලබා දුන්නු ඒ සවිය ශක්තිය සිහිපත් කරමින් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මේ මොහොත කෙටියෙන් හෝ ආමන්ත්‍රණය කරන්නට. ඔබේ වචන කිහිපය මේ සෑම සිළු දිනාටම ශක්තියක් බවට පත්වේවි. නියෝජ්‍යකාරක සභාපතිතුමිය කරු හේමාල් වීරසේකර මැතිණියනි, පාර්ලිමේන්තුවේ සභානායක ගරු විමල් රත්නායක මැතිතුමනි, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාන්ත කරුණාතුලික මැතිතුමනි, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මැතිතුමිය ඇතුළු සීලුම කාර්ය මණ්ඩලයටත් මෙතෙන් රැස්වලා මේ බුදු බැතිගී සරණිය සඳහා ගායනයෙන්, වාදනයෙන්, නිවේදනයෙන් සහ සීලුම අංශන්හි දායක වෙන සීලු දෙනාටත් මෙතෙන් මේ කාරණා මේ බුදු බැතිගී ඇසීම සඳහා පැමිණි සීලු දෙනාගෙන් අවසරයි. අපි මේ සමරන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2559 වෙනි වර්ෂය. එදා මෙදා තුර අපේ සංස්කෘතිය නිර්මාණය වුණේ මේ බෞද්ධ දර්ශනය තුල. දේවානම්පියතිස්ස රජ සමයේදී මිහිඳු ආගමනයත් සමගම අපිට ශ්‍රේෂ්ඨ සංස්කෘතියක්, සාහිත්‍යයක්, සදාචාරයක්
කුණ ජාතියක් බවට පත්වීම සඳහා අපිට මේ බෞද්ධ දර්ශනය උපකාරී වුණා. මේ සමගාමීව අපගේ ජීවිත පෘථග්ජනයන් විදිහට අපගේ ජීවිත බෞද්ධයන් විදිහට විවිධාකාරයේ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් අපි මේ බෞද්ධ සංස්කෘතිය තුළ අපි නිර්මාණය කරගත්තා. ඒ නිර්මාණය කරගත්ත දර්ශනය තුළ අපි ඊටා ශිෂ්ට සම්පන්න මිනිසුන් බවට පත් වුණා. ඒ ශ්‍රී ලාංකික ජාතියක් ශිෂ්ට සම්පන්න බවට පත්වීමේදී බෞද්ධ සංස්කෘතියේ තියෙන දායකත්වය අති ඉමහත්. සෑම පොයකටම ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තියත් සිද්ධාර්ථ තාපසයාගේ තුමාගේ බුද්ධත්වයත් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් තමයි අපි වෙසක් තෙමුගුල ලෙස අපි සමරන්නේ. මේ සැමරීමේදී අපේ ශ්‍රද්ධාව භක්තිය උපයෝගී කරගෙන අපි නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් ඉෂ්ට සිද්ධ කරනවා. බොදු බැතිගියේ එහි එක් අංගයක්. සිල් සමාදන් වීම, දන්සැල් පැවැත්වීම සහ සීලු පුණ්‍ය කටයුතු අපි මීට සමගාමීව ඉෂ්ට සිද්ධ කරනවා. බෞද්ධෙක් විදිහට අපි මේ කරන සීලුම ක්‍රියාවන් වල අපි බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා කුසල කර්මයන්. කුසලයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට අභියෝගයක් තියෙනවා අපි බෞද්ධයන් විදිහට බලාපොරොත්තු වෙන ලොකු දෙයක් තියෙනවා මේ සසරෙන් එතර වීම. එතර වීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම අපිට අවශ්‍ය වෙනවා අපේ මේ තියෙන සත්ත්ව පුද්ගල සංඥාව ප්‍රහීන කරගන්න. විඥානය සකස් කරගන්න එක අවම කරගෙන සත්‍ය පුද්ගලයෙක් නැහැ කියන ශූන්‍යතා ධර්මය අවබෝධ කර ගැනීමට මම හිතන්නේ එවැනි ප්‍රහීනයක් විඥානයක් සකස් කර ගැනීම සෝත විඥානයක්ද ජීවහ විඥානයක්ද චක්කු විඥානයක්ද සකස් කර ගැනීම ප්‍රහීන කරන තරමටම අපිට අපේ තියෙන ඇලීම් ගැටීම් අවම වෙනවා. මේ අන්ත දෙක සේවනය කිරීම අපිට අවම වෙනවා. ඒතර ඒ තුල අපිට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙන්නේ නැහැ. මං හිතන්නේ බෞද්ධ යන් විදිහට අපි අපේ රාජකාරී ජීවිතේත් අපි අපේ රාජ්‍ය පාලනයේත් අපි සෑම සීල කරන සීල දෙම අපි ලෝභයන්ගෙන් තොරව, ද්වේෂයන්ගෙන් තොරව, මෝහයන්ගෙන් තොරව මේ රාජකාරී අපිට ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් නම් පැහැදිලිවම අපි යම් කිසි ප්‍රඥාවක් ප්‍රගුණ කරනවා වෙනවාමයි. ඒ තුල අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ තියෙන ඇලීම් ගැටීම් අවම කරගන්න. ඒ ඇලීම් ගැටීම් අවම කරගන්න අපිට අවශ්‍යයි මේ තියෙන සිදුවීම් සියලු දෙයක්ම කමඨහනක් ලෙස තේරුම් ගැනීමට. මේ භක්ති ගීත අපිට පේනවා ලස්සන කූඩු පේනවා. අපි ඒවා අපේ විඥානය සකස් කරගන්නවා. ලස්සනට භක්ති ගීත කියනවා. අපි ඒකෙන් කනින් ශ්‍රවණය කරලා අපි විඥානයක් සකස් කරගන්නවා. නමුත් මෙය මා දකින්නවා අපිට ඇහැට පේන දේ බලන්නේ නැතුව පෙනුනට කමක් නැහැ. කනට ඇහෙන දේ ඇහුනට කමක් නැහැ අහන්න නැතුව. මේවැනි තත්ත්වයක් ප්‍රගුණ කර ගැනීමට පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශූන්‍යතා ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ගයට පිවිසෙන්න. මේ මාර්ගයට පිවිසීම සඳහා අපි මේ කරන යම් ක්‍රියාකාරකම් කුසලයන්සේ සලකලා හොඳ වැඩසේ සලකලා අපි වැඩ කටයුතු කරන්න අවශ්‍යයි. මොකද කුසලය තුල කවදාවත්
කුසලයක් කිරීම තුළ කරන්නේ නැහැ කියන හැඟීම සත්‍ය පුද්ගලෙක් නැහැ කියන හැඟීම තුළ ඉඳන් අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් නම් වඩාත් උචිතයි කියලා මම විශ්වාස කරනවා. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියන්නේ මල් පිපෙයි කියලා. කවුරුත් මල් පුප්පවන්නේ නැහැ. ඒ ස්වභාව ධර්මයේ හැටි. ඒ වගේමයි මේ ලෝකයේ සිදුවන සීලුම දෙයක්ම ක්‍රියාකාරකම් විතරමයි කරන පුද්ගලෙක් නැහැ. doing exists but there is no doer. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථය. ක්‍රියාවන් සමුදායක් තියෙනවා. එද ඒ ක්‍රියාවන් සමුදායක් පවතිනකොට කවදාවත් එතන සත්‍ය පුද්ගලයෙක් නැහැ. ඒ සත්‍ය පුද්ගලයෙක් නැති වෙන තරමට අපිට ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒ හින්දා අපි මේ කරන සියලුම දේවල් රාජ්‍යයක් පාලනය වෙන්න පුළුවන්, රටේ මිනිස්සුන්ට අපි උදව් කරන එක වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් ඊටාම සත්ක්‍රියාවක් තුලින් අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒ සඳහා මේ අපි කරන ක්‍රියාකාරකම් වෙසක් දිනේදී අපි කරන ක්‍රියාකාරම් දන්සල් වෙන්න වේවා, භක්ති ගීත වේවා, අපි මේ ගැවුම් වැයුම් සීරුම් දේවල් අපි අපේ කුසලයන් සංවර්ධනය කර ගැනීම සඳහා අපි උපයෝග කර ගනිමු. ඒ උපයෝගී කර ගැනීම තුළින් අපිට අපේ අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි යොහුසුළු අපි වැඩ කටයුතු කරමු. මොනම හේතුවක් නිසාවත් මම නම් ජීවිතේට කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ දෙවි මිනිස් සැප කෙලවර කියලා. මොකද දෙවි සැප කියන්නේ මිනිස් සැප කියන්නේ ආයෙත් ලෝභයක් දෝෂයක් උත්පාදනය කරන දෙයක්. නමුත් ඒ දෙකත් නොමැතිව අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන නිර්වාණ සුවය ලබා ගැනීම සඳහා අපි යොහුසුළු වැඩ කරමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ප්‍රඥාව පහළ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. ඔබට බෙහෙවින්ම ස්තුතියි ගරු කතානායකතුමනි. සෞම්‍ය අද වෙසක් සතියේ අවසාන දවස. ඉතින් මේ වෙසක් සතියට සමගාමීව අපේ මේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුල ආමිස පූජා ඒ වගේම තමයි ප්‍රතිපත්ති පූජා රාශියක්ද පැවැත්වුවා. ඔබ දන්නවා අපි ආලෝක පූජාවක්, පහන් පූජාවක්, ඒ වගේම තමයි සුමදර ධර්මදේශනා පින්කමක්. ඒ වගේම අද හැන්සත් දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සලකුත් පැවැත්වුවා මේ ස්ථානයේදී. ඒ වගේම තමයි අද මේ වෙසක් සතියේ අවසාන දවස. ඒ අවසානයේ සනිටුහන් කරමින් අද දියවන්නා වෙසක් පැතිකී වැඩසටහන පවත්වනවා. හොඳයි. ඉතින් වෙසක් මේ බැතිකී ආරම්භ කරන්න ඇයි තවත් පමා වෙන්නේ? නේද? සොඳුරු බොදු බැති ගීතාවලියකින් බුදුන් පුදන්නටයි අපේ මේ සූදානම. පාර්ලිමේන්තුවේ ආහාර පාන කළමනාකරු වෙනදට අද අපේ මේ මියසි කණ්ඩායමේ නියමුවා සෙනරත් සුමනවිර මහත්මයා, ඒ වගේම ප්‍රියංග හෙට්ටිආරච්චි මහත්මයා, අපේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඔවුන් ප්‍රමුඛ මේ වාද්‍ය වෘන්දය සූදානම් තව සුළු මොහොතකින් බැතියෙන් යුතුව මේ කටයුත්ත ඉදිරිපත් කරන්න. එසේනම් අප ආරාධනා කරමු මේ බැතිගී කණ්ඩායමට මේ වේදිකාවට. මේ වේදිකාව අපිට අයිති තැනක් නොවේ. අනිවාර්යයෙන්ම සෞම්‍ය. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලොවට සත්‍ය පැහැදිලි කළසේක. නිර්වාණ අවබෝධය කරගන්නා මාර්ගය පැහැදිලි කළසේක. ඉදින් උන්වහන්සේ බුද්ධ වීරයාණන් වේ. ධම්ම වීරයාණන් වේ. උන්වහන්සේගේ නාමයට තුන් ලොවම සාදුකාර දේ. ඉතින් අප ගයන්නේ ශාක්‍ය සිංහයාණන්ගේ ගුණ සමුදායයි. පළමු බැති ගීය ගයන්නට ප්‍රථම අනුරාධා නැවතත් කිව යුතුයමයි. ඔබ හොඳින් බලන්න මේ මූණු දිහා නේද? වෙනදා පාර්ලිමේන්තුවේ කාර්ය බහුල කමිටු කාමරවල නේද? භාෂා පරිවර්තක ස්ථානවලදී නොයසේ නම් සභා ගර්භයේදී ගෘහපාලන අංශය
ආහාර පාන අංශය මේ යනාදී නොඑක් ස්ථානවලදී ඉංජිනේරු අංශය මේ සෑම සියලු තැනකම හමු වෙන ඒ කාර්යබහුල මුහුණු සමා වෙන්න ඕනේ මුහුණ මේ මෙතුමියගේ මුහුණ මං නිසා පේන්නේ නැහැ. තව සුළු මොහොතකින් ඔබට බලා ගන්න පිළිවන්. මේ මුහුණු ඊටාම සුන්දර ලෙස භක්තිමත්ව අද මේ ආකාරයට අපිට දැක බලා ගන්නට පුළුවන්. මේක හොඳ එකතුවක්. ඒ වගේම සෞම්‍ය අපිට මෙතන පොලිස් නිලධාරීන්ගේ මුහුණ පවා දැක ගන්නට පුළුවන්. අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු පොලිසියේ වෙනදා අපිව ටිකක් දරදඬු විදියට පරීක්ෂා කරන පොලිස් නිලධාරීන් අද බොහෝම සාන්ත දාන්ත ලීලාවෙන් නේද? තීන්ත කුඩු කියන්නේ අපි විහිළුවටනේ කියන්නේ. ඉතින් ඊටාම පින්බර දසුණක් මා හිතන්නේ ඔබට මේ බැතිගී රසෝගය සමගින් රසවත් වෙන්නට දැහැන්ගත වන්නට ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ඒ දේ රස විඳින්නට හැකියාව ලැබේවි. අපේ පළමු ගීතය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් දස පාරමිතා පුරමින් වෙසක් පොහෝ දින ලොව දිනු බුද්ධ දිවාකරයානෝ එදා මෝහාන්ධකාරයේ ඇලී ගැලී අඳුරේ අතපත ගාමින් සිටි ජනි ජනයාට ප්‍රඥාවේ ආලෝකය දැල්ලුවා. එදා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කළ පණ්ඩිත් අමරදේවයන් ඇතුළු පිරිස රන් මුතු දූව චිත්‍රපටයට ගායනා කළ මේ ගීතය අද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බැතිගී කණ්ඩායමේ නිවි සැනසුණු හඬින් රස විඳින්නට ඇයි අපි පමා වෙන්නේ? ආරාධනා කරනවා ඔබට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා Udure
ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ් ආසියාවේ ආලෝකයේ නැමැති කෘතියේ කියනවා මනුෂ්‍ය වර්ගය නැමැති මහා වෘක්ෂයේ අපමණ කලකට වරක් විකසිත වූ අයින් පසු මුළු ලොවම ප්‍රඥා සුගන්ධයෙන් සහ දයා කරුණා මකරන්දෙන් නහවාලන අසාමාන්‍ය පුෂ්පේ නම් බුදුරජාණන් වහන්සේමයි කියලා. ඒ පාපී මෝහාන්ධකාරය සිඳ බිඳ ප්‍රඥා ප්‍රදීප දැල්ලූ තිලවටම අග වූ බුදු සමිදේ අරස නවබදු සූරීන් රචනා කොට අමරදේවයන් ගැවූ මේ ගීය අද වැයුම සහ ගැයුම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය දියවන්නා වෙසක් පැතිගී කණ්ඩායම. ලෞතුරු බුදු සමිදානන්ගේ ගුණ මිනිස් සාගරයකි. ඒ ඇසුරෙහි සුවදායූ බුදුගුණ ගීතයක නිබඳ රස විඳිමි. මා හද මැලවෙන මල් දෝතටගෙන ඔබ වහන්සේගේ පායුග නමදිමි. පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ පද රචනයට එම්.එන්. ජයවර්ධනගේ සංගීතයෙන් මාලනී බුලත් සිංහලයාණන් ගායනා කරන ගීතය
මෙලෙස රස විඳිමු. බුදු පියාණනේ ඔබේ පාද වන්දනා කරනෙමි. දහම් අමෘතයෙන් තිලවම සැනසුවේ ඔබය. පියවරෙන් පියවර දෙරණ සැන වූ ඔබය. එයින් මගේ බුදු පියාණෝ භාවාන්ධකාරය නැසූ මිනිපහනයි. විජේතිලක රත්නායකගේ පද රචනයට සෝමතිලක ජයමහසූරින් සංගීතවත් කොට එදා ගායනා කළ ගීතය අද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බැතිගී කණ්ඩායමේ සංගීතයෙන් සහ ගායනයෙන් රස විඳිමු. බුදු පියාණනේ ඔබේ පාද කරණෙමි පිණිපා
සෞම්‍ය මේ ගීත ඇහෙද්දී අපේ සිත නිවෙනවා වගේම අහන් ඉන්න ඔබලාගෙත් සිත කොයිතරම් නම් නිවෙනවා ඇතිද? ඉතින් එහෙනම් අපි ඊළඟ ගීතයට යමු වෙමු. අප මහා ධර්මරාජානන් අඟුලිමාලා නාලාගිරි ආදී නොදැමුණු නොහික්මුණු මනුසතුන් දමනය කළසේක. රාග පාපී ලෝ සතුන් තමමාවෙන් තෙමූ දම් රජානන් වඳිමි සෑමදා. අනුරාධා ප්‍රේමනාත් ජයතිලක මහතා පද රචනා කළ සරත් දසනායක සූරීන් සංගීතවත් කළ සුජාතා අත්නායක මහත්මිය ගායනා කළ මේ ගීතය අද දවසේ ගායනා කරන්නේ අපේ පාර්ලිමේන්තුවේ සංගීත විශාරදවරියක්. කවුද ඒ විශාරදවරිය? බොහෝ දෙනෙක් දන්නවා. ඇය ඒ වගේම දක්ෂ සිතාර් වාදන ශිල්පිනියක්. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දිලිනි ප්‍රබෝදා ඔබ ඇතුළු පිරිසටයි මේ ගෞරවනීය ඇරයුම. හරිම අලංකාරයි. හරිම කනට මිහිරි. ඒ වගේම ඒ මිහිරි ගායනයත් ඒ මිහිරි වාදනයත් ඒ වගේම මේ දියවන්නා වෙසක් පැතිකී සරණියට ඊටමත් ආදරේ ඔබ සියලු දෙනාටම මේ පින්වත් සැන්දෑවේ සොඳුරු නාද රටා මවන අපේ මියසි කණ්ඩායම ඔබට හඳුන්වා දීම අපේ යුතුයකමක්. ඔව් අනුරාධා අද දවසේ මේ මියසි නාද රටා මවමින් එහි නියමුව බවට පත් වෙනවා
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සෙනරත් සොමනවීර මහත්මයා එතුමා සැක්සෆෝන් වාදනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම අපේ කීබෝඩ් වාදනයෙන් ප්‍රියංක හෙට්ටිආරච්චි මහත්මයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඔහුත් සෙනරත් මහත්මයාත් එකතුව තමයි මේ පුහුණුවීම් කටයුතු සියල්ල සිදු කරේ. ඉතින් අපේ ගෞරවය පිළිගන්න. ඒ වගේම සිතාර් වාදනයෙන් ඔබ දැන් දුටු ගායිකාව දිලිනි ප්‍රබෝධා හපුතන්ත්‍රී. ඒ වගේම බටනලා වාදනයෙන් එෂානි හරින්ද්‍රා ජයවීර. ඒ වගේම බොක්ස් ගිටාර් වාදනයෙන් ප්‍රියංකර බාලසූරිය. ඒ සියලු දෙනාම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකාවන්. ඒ වගේම අපේ ආරාධිත ශිල්පීන් තිදෙනෙක් සිටිනවා. තබ්ලා වාදනයෙන් චන්ද්‍රදීප්තගේ ප්‍රියන්ත. ඒ වගේම බේස් ගිටාර් වාදනයෙන් ජනක ප්‍රසාද් කුමාර. ඒ වගේම හයිහැට් වාදනයෙන් සුදත් පෙරේරා. මේ සෑම සියලු දෙනාටම අපේ ගෞරවය ආචාර්ය පොද කරන්නට කැමැති. මේ පුණ්‍ය අනුමෝදනා සිදු කරන්නට කැමැති. අනුරාධ සෞම්‍ය මේ අවස්ථාවට අපිට බැති සිතින් උදව් කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. අපි ඒගොල්ලන්ගේ නම් සඳහන් කළ යුතුමයි සෞම්‍ය. අනිවාර්යෙන් ඔවුන්ගේ ඒ බැතිබර දායකත්වයේ නොවන්නට මේ කටයුත්ත මෙලෙසින් සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අප ගෞරවපූර්වක ස්තුතිය පුද කර සිටිනවා නෙස්ලේ ආයතනයට, පෙරේරා ඇන්ඩ් සන්ස් නැත්නම් අපි දන්න විදිහට PNS ආයතනයට, ඒ වගේම මහා භාරකාර දෙපාර්තමේන්තුවට, ඒ වගේම මුතුකුඩ මහත්මියට, ලංකා බැංකුවට, ඒ වගේම හැන්සාත් දෙපාර්තමේන්තුවට අපිට අයිස්ක්‍රීම් දාන්සල වෙනුවෙන් සෞම්‍ය බොහොම ස්තුතියි. හොඳයි. ඒ සෑම සිළු දිනාටම ඒ බැතිබර දායකත්වය වෙනුවෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අප මතක් කර සිටිනවා මේ සියල්ල සජීවීව පටිගත කිරීම සිදු වෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරු අංශය වගේම sannivedana අංශය අපි ඔවුන්ගේ ඒ කැපවීමත් ඊටම ගෞරවයෙන් යුතුව මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. සකල සත්වයන් කෙරෙහි උපන් අසම සම මහා කරුණාවේ ගුණ සපිරිහතින් දෙසා වදාලා දහම් දහරින් නිවි සැනසුණු ලෝතුරු සුවේක විතරාගී අමා මිහිරයි මේ. ලෝසතු නිර්වාණ ස්වර්ණ දුහාරයෙන් පිවිසූ ඒ උත්තම නාමයට මේ ගීපද පූජෝපහාරයක්ම වේවා. අජන්තා රණසිංහයන්ගේ පද රචනයට එදා මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් ගායනා කළ මේ ගීතය අද පාර්ලිමේන්තු වෙසක් බැතිගී කණ්ඩායමේ නියමුවා පාර්ලිමේන්තුවේ ආහාර පාන කළමනාකරු සෙනරත් සොමනවිර මහත්මයාගේ හඬින් රස විඳිමු.
සෙනරත් මහත්මයාට විනාඩියක් කොහොම ඉන්න කියලා බොහොම ආදරණීය ඉල්ලීමක් තියෙනවා. දැන් සෙනරත් මහත්මයන් අපේ ප්‍රියංක මහත්මයා තමයි මේ පුහුණුවීම් කටයුතු කරේ. මොකද හිතුනේ පුංචි වචනයක් කියන්න. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව ලබා දුන්නට අපේ ගරු මහලේකම්තුමියටත් නියෝජ්‍ය මහලේකම්තුමා සහකාර මහලේකම් හැම දෙනාටම අපේ සියලුම කාර්ය මණ්ඩල ප්‍රධාන මහත්තුරු හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. මොකද මම අවුරුදු 37ක් දැන් මගේ සේවා කාලේ මම දැනගෙන හිටියා මේක තිබෙන මේ පාර්ලිමේන්තුවේ මේ අපේ පවුල ඇතුළේ තියෙන සම්පත් ටික. හැබැයි මේ ටික අපිට එළියට ගන්න උත්සාහ කරලා මගේ උත්සාහයක් තිබුණට ගන්න බැරි වුණා. මට හිතුණා මේ විශ්‍රාමය යන්න කලින් කොහොම හරි මොකක් හරි කරන්න ඕනේ කියලා මම මැඩම්ට ඇවිල්ලා කිව්වා. ඊවා මැඩම් මට එකහෙලාම මේක අවසර දුන්නා. මට බොහොම මම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා මේ ඒ සෑම දිනාටම මැඩම් ඇතුළු සියලු දිනාටම ස්තුතිවන්ත වෙන්න. මේ අවස්ථාව මේ මගේ සහෝදර සහෝදරියන්ට මේ අවස්ථාව ලබා දුන්නට මේ වගේ හැකියාවන් ඉදිරියට පෙන්වන්නට ලැබීම ගැන බොහොම ස්තුතියි. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද කියන්නේ අපිට නොදුරු අනාගතයේ හොඳ සංගීත සන්ධ්‍යාවක් කරන්න පුළුවන් වෙයිද? අනිවාර්යයෙන්ම දී වෙලා ඉන්නව හොඳම කණ්ඩායමක්. බය නැතුව නිසකවම හොඳ වැඩසටහන කරන්න පුළුවන් කියලා මම එකහෙලාම කියනවා. සම්පූර්ණයෙන්ම ඔකෙස්ට්‍රා එක බාර දෙන්න පුළුවන්. හොඳයි බොහොමත්ම ස්තුතියි සෙනරත් මහත්මයා. ඔබතුමන්ට අප ස්තුතිවන්ත වෙනවා. ඒ සෙනරත් මහත්මයා සෞම්‍ය කිව්වා මැඩම් ගාවට ගියා මැඩම් කියපු ගමන් හා කිව්වා කියලා. එහෙම නේද සෞම්‍ය? ඉතින් මේ සම්පූර්ණ වැඩසටහන මේ ආකාරයෙන් ලස්සනටම පවත්වන්න අපිට උදව් උපකාර කරේ සෑම අවස්ථාවකම අනුශාසනා ලබා දුන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මැතිණිය ඇතුළු ඒ වගේම අපි මතක් කරන්නම ඕනේ මේ වෙලාවේ මොන මීටින් එක තිබ්බත් DSG සර් එතන. ලේසි නෑ ගැලවෙන්න. ප්‍රශ්න අහනවා හරිද වැඩේ කියනවා වැඩේ ඉවර කරලා දානවා දැන් කොතනද නැවතිලා තියෙන්නේ කියලා අහනවා හිර වෙලා තියෙන්නේ කොතනද කියනවා ඉක්මන් කරන්න කියනවා. ලේසි නෑ. ලේසි නැහැ. ඉතින් මේ අවස්ථාවක් කරගන්නවා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මැතිතුමාටත් ඒ වගේම තමා අමතක කරන්න හොඳ නැහැ අපේ සහකාර මහලේකම් හංස අබේරත්න මැතිතුමත් මේ වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යන්න හැම අවස්ථාවකම අපිට නිබදවම සහයෝගය ලබා දුන්නා. ඉතින් ඔබ සියලු දෙනාටම ඔයිට වඩා චුට්ටක් අමුයෙන් කියන්න මම කැමතියි අනුරාධා. මොකද සහයෝගය දුන්න තමයි. හැබැයි ඒක බොහොම ළඟටම ඇවිල්ලා හොයලා බලලා රයිට් දැන් මොකද කරන්නේ ප්‍රැක්ටිස් කරනද කො මීටින් එකක් ගමු අපි අපේ ඊළඟ මීටින් එක මේක පොළොවේ බැහැලා පොළොවට ඇවිල්ලා මේ වැඩේටම සම්බන්ධ වෙලා ඒ දේ හොයලා බැලුවා. ඒක තමයි මේ දේවල් සාර්ථක වෙනවා නම් ඒ රහස. ඒ නිසා අපි ඔවුන්මුත් තාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි පුණ්‍යානුමෝදනා කළ යුතුමයි. මොකද ඒ ධෛර්ය ශක්තිය තව තවත් ඔවුන්ටත් හිමි විය යුතුමයි. මේ ආමිස පූජාවන් අප සියලු දෙනාටම හිමි වේවා. සෞම්‍ය එදා දෙව්රම් වෙහෙරේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ ජීවිතයේ ගිනිගත් සංසාරය දුකින් දැල්වෙමින් උන්වහන්සේ සොයා කී දෙනෙක් නම් එන්න ඇතිද? සසරක අදත් දෙව්රම් වෙහෙරේ නටඹුන් දකින කෙනෙකුට ඇස් කඳුලින් තෙත්වන්නේ මේ පුණ්‍ය මහිමය සිහිපත් වෙන නිසා. එදා දෙව්රම් වෙහෙරේ අපිත් හිටියා නම් බුදු පියාණන්ගේ දෙපා මුල වැඳ ආයාචනා කර සිටින්නේ අනේ පිණු සිට පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදාළ මැනවි බුදුබණ. එදා ප්‍රේමකීර්තිද අල්විස්ගේ පද රචනයට වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගායනා කළ මේ ගීතය අද සංගීතවත් කර ගයන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බැති ගී කණ්ඩායමයි. Deus
තමන් උපන් ආගම ජාතිය ලාංකේය කලාකරුවාට කිසිම අයුරකින් ගැටලුවක් වුණේ නැහැ. ග්‍රැමෆෝන් යුගයේදී මොහිදීන් බෙග්, අහමද් මොහිදීන්, එම්.යු. රාජ් වැනි ශිල්පීන් බුදුගුණ ගී ගයන්නට ඉදිරිපත් වුණා. අද හැරිලා බලද්දි හිතෙනවා ඒක තමයි සැබෑ සංහිඳියාව කියලා. හරියට අපේ වෙසක් බැති ගී කණ්ඩායම වගේ. මෙතන දමිළ හිතවතුන් පවා ඉන්නවා. මේ ආමිස පූජාවේදී අපේ ඒ බොදු බැතිකී ගයපු අන්‍යාගමික කලාකරුවනුත් සිහිපත් කරමින් ඔවුන්ටත් උපහාරයක් වනු පිණිස අප මේ ගීතය තෝරගත්තා. අපේ තවත් විශිෂ්ට ගායකයෙක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආරාධනය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ටියුරින් නානක්කාර මහතා ඇතුළු පිරිසට. සකල සතම බුදු වැතියෙන් නම දින දුරහැර හැම බේදේ සුගත තථාගත ලෝක සිවන් කර සම්බුදු සිරිපාදේ 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 සහන් සුවය බර සිතුවිලි පිපිදෙයි සුවඳෙහි අරණෙයි මව් නිවන් මගට යන පහන් තැමක් බඳු බුදු සිරිපතුල නාමෝ කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි සකල සතම බුදු වැතියෙන් නම දින දුර හැර ලමු බේදේ උපන්නදා සිට කළ පවුදුරු වෙයි සිත යහ මගට නැමී නැතින් බලක් නැත දැකවඳ නොගතොත් මුනි සිරිපතුල සොමී කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි සකල සතම බුදු වැතියෙන් නම දින දුර හැර හැම බේදේ සුගත තථාගත ලෝක සිවන් කර සම්බුදු සිරිපාදේ 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 සිරිපාදේ
උදා ලහිරුසේ ලොවනහවනවා තරු වියනක්සේ සිත පහදවනවා සඳ වතුරක්සේ මෛත්‍රී සෞම්‍ය ගුණයෙන් යුතු ලෞතුරු අමාමෑණී බුදුරදුන්ට මේ ගී පූජෝපහාරයක්ම වේවා. රමුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ පද රචනයට එම්.ආර්. චූලසිංහ සංගීතයෙන් එදා ටී.එම්. ජයරත්නයන් ගැයූ මේ ගීය අද පාර්ලිමේන්තු බැතිගී කණ්ඩායමෙන් අසා රස විඳිමු අසා සැනසෙමු. සංගමිත් මෙහෙණියගේ දෝතින් මෙසිරිලකට වැඩම කරන ලද ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ඒ ලාදලු බෝපත් සැලෙනා නදින් බොදු සිත් ඔකඳවනවා. ඉතින් අනුරාධා මේ දියවන්නා නදියත් හමා පිස එන සුළඟ ගතට සිතට සුවයක් දැනෙනවා. අනිවාර්යයෙන්ම සෞම්‍ය දියවන්නා නදී තීරයෙන් හමා එන සිහිල් සුළඟේ සැලෙන බෝපත් අසිරිය විඳ ගනිමින් එදා පණ්ඩිත අමරදේවයන් ගායනා කළ මේ ගීතය අද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය සමාජිකාන්ගේ නිවී සැනසුණු හඬින් රස විඳින්නටයි මේ අවස්ථාව. අපේ මේ වෙසක් බොදු බැති ගීතාවලියේ
අවසාන ගීතය. ඔබටයි අවස්ථාව. මේ ගීත අසා රස විඳි සිටි ඔබ සැමගේ සිත් පහන් වූවාට කිසිදු සැකයක් නැහැ. ඒ මෙත් සිත් පෙරදැරිව සම්බුද්ධ දේශනාවේ සැබෑ අරුත වටහා ගනිමින් අපට ජීවත් වන්නට පිළිවන්නම් අනුරාධා. එයයි විය යුත්තේ. ඉතින් එහෙනම් සෞම්‍ය අපි ඔක්කොම එකතු වෙලා නැවතත් අත්පොලසන්නාදකින් මේ දියවන්නා වෙසක් බැතිගී සරණිය වැඩසටහනේ පාර්ලිමේන්තුවේ බොදු බැතිගී කණ්ඩායමට අත්පොලසන්නාදකින් ඔවුන්ට ස්තුතිවන්ත වෙමි. අනුරාධා මෙය ආරම්භුමක් පමණයි. ආරම්භුම ලක්තන ලොප්වීමට ඉඩ තබන්නේ නැහැ. අපේ මහලේකම්තුමිය ඇතුළු නියෝජ්‍ය මහලේකම්තුමා ඇතුළු මෙතන කාරක සභා සභාපතිතුමියත් ඉන්නවා. ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමන් ගාන්තමැතිතුමත් ඉන්නවා. ඉතින් සහකාර මහලේකම්තුමා මේ හැමෝම දෙපාර්තමේන්තු ප්‍රධානීන් මේ හැම දෙනාගේම ඒ ආශිර්වාදය මඟ පෙන්වීම
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලැබෙවි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කොට මෙතන අනුබද්ධ කාර්ය මණ්ඩලවල බොහෝ දෙනෙක් ඉන්නවා. අප ඒ නිසා විශේෂයෙන් ඔවුනුත් මතක් කළ යුතුයි. නැත්නම් ඔවුන්ගේ හිත රිදෙන්න පුළුවන්. අපිව මතක් කරේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම සෞම්‍ය ඒ වගේම තමා මතක් කරන්න ඕන සෞම්‍ය මේ සියලුම වැඩසටහන පුරාවටම මේ පිටුපසින් මේ වැඩසටහන සාර්ථකව නිමා කරන්නට මේ පිටුපසින් හිටපු පාර්ලිමේන්තුවේ මේ ඔයගොල්ලෝ දකින්න ඔබ සියලු දෙනාම දකින්න මේ දජ ඒ වගේම මේ අලංකාර පහන් කූඩු ඒ සියලු දේම මේ පහන් ආලෝකයේ මේ සියලු දෙයක්ම මේ ආකාරයට අලංකාරයට නිමා කරන්නට අපිට බෙහෙවින්ම උදව් වුණේ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරු අංශය, ඒ වගේම ගෘහපාලන සහ ආහාර සැපයුම් අංශය, ඒ වගේම වේත්‍රධාරීත්ව දෙපාර්තමේන්තුව, මූල්‍ය පරිපාලන දෙපාර්තමේන්තුව, ඒ වගේම පරිපාලන දෙපාර්තමේන්තුව, ව්‍යවස්ථාදායක සහ සංනිවේදන දෙපාර්තමේන්තුව ඒ සියලුම අධ්‍යක්ෂවරුන් තවත් ඉන්නවා සෞම්‍ය. ඔව් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව, හැන්සාඩ් දෙපාර්තමේන්තුව, සංනිවේදන දෙපාර්තමේන්තුව ඒ සියලුම දෙපාර්තු නම් කියවූ නම් නොකියවූ සමා වෙන නම් නොකියුවා නම් ඒ සියලුම දෙපාර්තමේන්තු මේ වැඩසටහන සාර්ථකව නිමා කරන්න හැම කෙනෙක්ම අපිත් එක්ක අත්වැල බැඳගත්තා. එහෙම නේද සෞම්‍ය? අනිවාර්යෙන්. ඒ වගේම අප කෙටියෙන් ඉතාම ඉක්මනින් ඔබට මතක් කරන්නම් නෙස්ලේ මෙහෙයුම් සන්නාමකරණ ප්‍රධානී සංජීව් වික්‍රමසිංහ මහතා අපට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම පෙරරැන් සංසායතනයේ මහාභාරකර දෙපාර්තමේන්තුව මුතුකුඩ මහත්මිය ලංකා බැංකුව හැන්සාඩ් දෙපාර්තමේන්තුව අපි කිව්වා. ඉතින් මේ සෑම සිල් දිනම නැවතත් මතක් කර සිටිනවා. මේ වැඩේ තමයි අනුරාධ අමාරුම වැඩේ. මොකද අපි මිනිස්සු හැටියට අතපසුවෙන් වෙන්නට පුළුවන්. අපිට ඒ නම නොලැබෙන්නට පිළිවන්. ඒ නිසා කාගේ හෝ නමක් නොකිවෙන්න පුළුවන්. ඒක නිසා දහස් වාරයක් සමා වෙනවා. මොකද මං හිතන්නේ ඒක ගැන කවුරුත් අහිතක් හිතන්න ඕනේ ඔබ ඔබේ වෑයමට, ඔබේ ව්‍යායාමයට, ඔබේ මහන්සියට මේ සෝබා දහමෙන් ඔබට ඒ වටිනාකම නැත්තම් ඒ පුණ්‍යානුමෝදනාව හිමි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව මේ සැරසිලි කරන්නට විශේෂ සහයෝගයක් ලබා දී තිබෙනවා. ඒ වගේම නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ඒ ආරක්ෂක අංශ ඒ සෑම සිළු දෙනාම ඒ වගේම අපිට පණිවිඩයක් ආවා මේ ප්‍රභා සහ ගයාන් ඒ දෙදෙනාත් මේ පොත්පිංච සකස් කරන්නට සෑහෙන මහන්සි වුණා. ඒක නිසා වුණොත් මතක් කරන්න කියලා. එහෙම අමතක වෙන නම් මතක් නොකළ අය ඉන්නට පුළුවන්. ඒකයි කලින්ම කිව්වේ කවුරුත් අමනාප වන්නට එපා. ඒ සෑම සිළු දෙනාටම මේ වෙනුවෙන් දරදිය ඇද්ද වචනයකින් හෝ උදව් උපකාර කළපු සෑම සියලු දෙනාටම අප නැවතත් ස්තුති වෙනවා. ස්තුති වීමට තෙහා ගිහින් බොහොම පිං. මං කලිනුත් සඳහන් කරා වගේ ඒ සියලු දෙනාටම අපි නම් කියූ සහ නම් නොකියූ සියලු දෙනාටම අනේක වාරයක් පින්, අනේක වාරයක් ස්තුතියි. ඉතින් මේ සම්බුද්ධ තෙමකුල සිහිපත් කරමින් ප්‍රථම වතාවට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සංවිධානය කළ මේ බොදු බැතිගේ සමුච්චයකින් යුතු දියවන්නා වෙසක් බැතිගේ සරණියේ සමාප්තිය මෙසේ සනිටුහන් කරන වගයි. නැවතත් මෙවැනිම බැතිබර කටයුත්තකින් හමු වෙමි බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.